මෙවර වෙසක් පොහොය පැවැත්වෙන්නේ මැයි මාස 30 වෙනිදා. දන්සැල් දෙන ජනතාවට රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දන්සැල් සඳහා ජනතාව යොමු කරවීමේදී බෞද්ධ කොඩි භාවිතා කිරීමෙන් වැළකී ඒ වෙනුවට කහ පැහැති කොඩි භාවිතා කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් අසේල මදුසංක මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බවයි. එම චක්‍රලේඛයට අනුව දන්සැල් පැවැත්වෙන ස්ථාන හඳුන්වා දීම සහ ජනතාව ඒ වෙත යොමු කිරීම සඳහා බෞද්ධ කොඩිය භාවිතා නොකර කහ පැහැති කොඩි භාවිතා කළ යුතු බව සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශාසන ආරක්ෂක මණ්ඩල සහ පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. තවද දන්සැල් වලට අමතරව බෞද්ධ ආගමික කටයුතු හා පූජාවන්ට නොගැලපෙන ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහාද මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බව අසේල මදුසංක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. ඉතින් මෙවර දන්සැල් දෙන අයට මෙය ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් වෙනවා නොඅනුමානයි. මොකද කලින් බෞද්ධ කොඩි තමයි පාවිච්චි කරේ දන්සැල් දෙන්න. නමුත් මෙවර එය වෙනස් කළා කහ පැහැති කොඩියක් භාවිතා කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. ඉතින් මෙම උපදෙස් අනුගමනය කිරීම දන්සැල් දෙන අයගේ වගකීම් බව තමයි රජය ප්‍රකාශ කරන්නේ. බෞද්ධ කොඩිය අවභාවිතා වෙන නිසා තමයි මෙය ප්‍රකාශ කර තිබෙන්නේ කියලා තමයි බෞද්ධ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙන්නේ. ඉතින් ඔන්න දන්සැල් ලබා දෙන අයට මෙය ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් වේවි. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.